කොහොමද යාළුවනේ හොඳින් ඉන්නවද ඔයාලා? අද නම් මම යන්නේ බිලක් තියනවා බඳින්න කොම්බිනියට කරන්ට් බිල බඳින්න. යන්න මාත් එක්ක. ඊට පිට චුට්ටක් බල්බල යන්න. ඊයේ නම් හොඳටම වැස්සා ඊයේ පෙරේදයි. අපිට තදටම වැස්සා. අද නම් ටිකක් පායලා අද කාලගුණය ටිකක් හොඳයි. ඔහොම තමයි ඉතින්. අනේ මං යනකොට ෆෝන් එක දැන් යන විදිහට දෙපැත්තට ඔහොම හෙල්ල වෙනවා. වීඩියෝ එක හෙල්ල වෙනවා ගණන් ගන්න එපා මේ ලස්සන නේද මෙතන. කියන්නේ අර එවිදින තාලෙට ප්‍රාණිට කියන්නේ එවිදින විදිහට ෆෝන් එක ඔන්නම දෙපැත්තට හෙල්ල වෙනවා. නැත්තනින් ඔහොම කෙලින්ම ගිහිල්ලා ඔහොමට හැරුණාම කොම්බිනියක් තියෙනවා. ඒ කොම්බිනියට මෙන්න මේ බිල් එක බඳින්න ඕනි. අපේ භාගයක් බිල් කාඩ් එකෙන් කැපෙනවා. භාගයේ සමහර ඒවා අතින් මේ විදිහට ගෙවන්න ඕනි. ගෑස් බිලයි ගෙදර යටින් එකයි යටින් එක කියන්නේ ගෙදර රෙන්ට් එක. රෙන්ට් එකයි ගෑස් බිලයි කාඩ් එකෙන් කැපෙනවා. කරන්ට් බිලයි වතුර බිලයි මේ අපි ගෙවන්න ඕනි. කොම්බිනියකට ගිහිල්ලා මේ විදිහට කාඩ් එකක් කරනවා බාකෝඩ් එකත් එක්ක. එතකොට ඉතින් මේක ගෙවන්න ඕනි ගිහින්. වතුර බිල නම් අපිට එන්නේ මාස දෙකකට සැරයක්. මාස දෙකකට සැරයක් එනවා සාමාන්‍යයෙන් 4000ක් 5000ක් අතර වතුර බිල. එතකොට තව කරන්ට් බිල නම් මේ පාර ඇවිල්ලා තියෙනවා 8000ක්. ගෙන් 8000ක්. ඉතින් ගිය මාසවල අර සීත කාලෙදී තෙන් ටිකක් වැඩි වුණා. රස්නේ කාලෙදී සාමාන්‍යයෙන් අඩු වෙනවා. මේ පාර 8000 ගණන් නැත්නම් අපිට 4000 ගණන් 5000ට අඩුවෙන් තමයි මෑතක් වෙනකම් කරන්ට් බිල ආවේ. දැන් මේ සීත කාලේ කොහොමත් හීටර් එක දාන හින්දා ගණන් වැඩි ඇති කියලා හිතනවා. ඒ කාලේට යනවා සාමාන්‍යයෙන් කොලේ පන්නලා කියලා 1000ක්. ඒ කරන්ට් බිල නම් 10000ක් පන්නලා ගියේ එකපාරයි. නැත්නම් ඔය 8000 9000 7000 ඒ විදිහට තමයි ආවේ. ලයිට් එක පස් වෙනකන් ඉන්නේ පාර පනින්න. ගෑස් බිල නම් බුදු අම්මු වෙන ගොඩක් එනවා. ගෑස් බිල ගණන් වැඩි. අන්න අර ලෝසන් එකට ගිහින් තමයි මේ බිල බඳින්නේ. ගෑස් බිල සාමාන්‍යයෙන් 15000 පයින්නවා. සීත කාලේට ඒක වැඩි වෙනවා. ඒ මේ වතුර පාවිච්චි කරනවනේ හීටර් එක. එතකොට මේ වැඩි. යන්න ගන්න ඒ වයිතින්. තුන් වේලම යන්නෙත් නැහැ. ඉතින් තුන් වේලම යන්නේ ගෙදරත් නැහනේ ජොබ් වලට යනවනේ. සාමාන්‍යයෙන් ඉව වෙන්නේ දවසට එකපාරක් වගේ. උයලා ඒ නාලා එතකොට නාන්නයි යන්නයි තමයි ගොඩක් ගෑස් එක යන්නේ. මම දන්නේ මේ හීටර් එකටත් ගෑස් එකේ සම්බන්ධයක් තියෙනවද කියලා. කොහොමද අපේ ගෑස් බිල එනවා 15000 පමණ. තුනා ඒක පේනවද දන්නේ නැහැ. ඔකේ යන මේ තියෙන කොයින් ලොන්ඩ්‍රි එක. මේකට සල්ලි දාලා මේ සල්ලි දාපුවාම මේ ප්‍රතිහේ දෙනවා.
ほしい。1枚ですね。はい。間違いなければオレンジのボタンを押してもらっていいですか？はい、ありがとうございます。よろしくお願いします。レシートを必ずお受け取りください。はい、1万円お預かりします。先に1000円のお返しです。14円のお返しですね。入れなくて大丈夫？大丈夫です。お預かりします。はい。Mari membila benda dan yang තමයි යන්නේ. තියෙන ලොකු රෙස්ටෝරන්ට් එකක්. හැබැයි තාම අපි ඔබට ගිහින් නැහැ. ඒ කියන්නේ මේ ඔබට සෙනඟ ගොඩාක් එනවා හවසට. මේ බෝඩ් එකේ තියෙනව දැක්කම මේ යන්න හිතෙන්නේ නැහැ. කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා හිතනවා. ඒ හින්දා මේ ගියෙම නැහැ. මේ සුෂි තියෙනවා. මං සුෂි කන්න ආස නැහැ අනේ. ටෙම්පුරා ඒවත් නම් තියෙනවා, සොබා තියෙනවා. මට හිතෙනවා එතන තියෙනවා කන්න බැරි වෙයිද දන්නේ නැහැ ගියාට කියලා. ඒනොනේ ගිහින් බලන්න ඕනි වෙලාවක. මේ පේනවනේ. දැන් ආයෙත් අර ලයිට් එකක් වෙනකන් ඉතින් මම ඉන්නවා. අර බලන්නකෝ අර බට් සකුරා තියෙනවා අර ගෙවල් වල චූටි චූටි පැල. හරිම ලස්සනයි ඒක පුදුදිනම්. තුනා මම පාරත් යනවා. දැන් ඉතින් ආපහු ගෙදරට යනවා. අද මම නිවාඩු. උදෙන්ම ඉවුවා. මට පහසුයි. මට සාමාන්‍යයෙන් නිවාඩු දවසට මේ අර ෆ්‍රී එකේ ඉන්න ඕනි. ඒ හින්දා මම උදෙන්ම වැඩ ටික ඉවර කරනවා. නැත්තම් දැන් ඇඳට වෙලා හිටියා කියලා හිතන්නකෝ. එතකොට මතක් වෙනවා අයියෝ තව උයලා නැහැ උයන්නත් ඕනේ ආරෙදි ටික හේදුවේ නැහැ ඒවා හොදන්නත් ඕනේ ගියස් කරන්න ඕනේ එහෙම හිතනකොට හිතට එන වදයක්. එතකොට අර දවසේ අන්තිම ටිකේ නව කරන්න වෙන්නේ. එතකොට නිකන් මට නිවාඩුවත් වැඩක් නැහැ. නිවාඩු නෑ වගේ. එහෙනම් මම කරන්නේ ඉක්මනට උදේ නැගිටලා ඒ වැඩ ටික ඉවර කරනවා. රෙදි හේදෙන්න දාලා නාගෙන උයලා කේ ටිකක් අතුපතු ගාලා ඉවර කරලා ඊට පස්සේ මම මුළු දවසම මට ඕනේ නිදහසේ ඉන්නවා. ෆෝන් එක ඔබනවා නම් එහෙමයි. පාඩම් කරන්නත් වැඩි ටිකක් තියෙනවා. ඒවත් කරගන්නවා හිමීට ඉඳලා ඉන්න ගම. ඒක තමයි මගේ නිවාඩුව. නැත්තම් මට එපා වෙනවා මේ මුළු දවසම ඉඳලා මේ වැඩ කරන්න තියෙනවනේ කියලා හිත හිටපුවාම තේරුමක් නැහැ නේ නිවාඩුවේ. ඔයාලටත් එහෙමද? මට නම් එහෙමයි. මේ බලන්න මල් පාත්තිය ලස්සනයි. ලස්සනයි කියන්නේ හැට ප්‍රියයි ඉතින් නේද? පිළිවෙලකට මෙහෙම හිටවපු නෙමෙයි රටාවකට හිටවලත් නෙමෙයි. පාට මල් ටිකක් තියෙනවා. මේ වගාවක්. මොනක් දැන්න දාලා තියෙනවා හැබැයි පැල වර්ගයක් මොනවා හරි. අරකේ මොනවා හරි වැල් වර්ගයක් තියෙන්නේ නේ. කොමදුද? වට්ටක්කද? කහ පාට මල තියෙන්නේ වට්ටක්ක වගේද? වෙනන් තක්කලි වගේ. මේකත් අරකම තමයි. ගන්න හැදුනහම තමයි බලන්න ඕනේ මේ නම් වම්බටුද බන්දා. ඌ වම්බටු. එහෙනම් ඉතින් මං ගේ ළඟටත් ආවා. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. මේ තියෙන අර මං අල්ලට පෙන්නපු අපේ මං කලින් වීඩියෝ එක දාපු සොහොන. මේ තියෙන්නේ. ඔකේ ඊයේ ලස්සනට තිබ්බ මල් මම හිතන්නේ ඊයේ පෙරේදා එන්න ඇති කට්ටිය මේ අර බලන්න මල් ගොඩාක් තියලා තියෙනවා. ඕවා දැන් පරවෙලා ඊයේ නම් ලස්සනට තිබ්බ උදේ එනකොට මල්. අරක දොරත් ඇරලා තිබ්බ දවස් දෙකක් විතර. මම ගියේ නැහැ ඉතින්. ගියේ නැහැ කියන්නේ වෙලාවක් තිබ්බෙත් නැහැ මට ඒක ගානක් උනේ නැහැ. දොර ඇරලා තියෙනවා නම් දැක්කා. එහෙනම් බායි.